වොයිසින් නම් නතින් සුද්දා පාර්ට් 3 ඔන්න මම අරගෙන ආවා. මගේ අර පාර්ට්ස් දෙකම ගොඩක් අය try කරලා තිබ්බා. ඒ නිසා මේකත් අපි පොඩ්ඩක් try කරලා බලමු කට්ටිය. මට අද කරන්න හිතුනේ happy love voicing එකකුයි පාර්ට් එකකුයි sad විදිහට love voicing පාර්ට් එකකුයි පොඩ්ඩක් කරලා බලමු. ඉස්සෙල්ලම happy mood එකේ love voice. කාලෙකට පස්සේ මන් දැන් පුදුමාකාර තරම් විදිහට සතුටින් ඉන්නවා. ඒකට හේතුව මං ආදරය කරනවටත් වැඩිය මට ආදරය කරන කෙනෙක් මට දැන් හම්බෙලා තියෙන නිසා. කවුරුම හරි කෙනෙක් ඇහුවොත් මගේ ජීවිතේ මට හම්බ වුණ හොඳම හමුවීම කවුද කියලා මන් දෙපාරක් හිතන්න නැතුව කියන්නේ එයා. මං ඔයාට පණටත් වැඩිය ආදරේ. ඊළඟට සෑඩ් මූඩ් එකෙන් කොහොමද මිනිස්සු පුංචි වචන 3ක් එකතු කරලා අච්චර ගැඹුරු හැඟීමකට අර්ථකථනයක් දෙන්නේ. මගේ ජීවිතේ කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම ආදරය කියන්නේ මොකක්ද කියලා මම නම් කියන්නේ මට උත්තර නෑ කියලා. ආදරය කියන වචනේ මාර ගැඹුරු හැඟීම් ගොඩක් එකතු වෙච්ච වචනයක්. ඒකට අර්ථකථනයක් මට නම් දෙන්න බෑ. මිනිස්සු එනවා, මිනිස්සු යනවා. සමහර මිනිස්සු ආදරය කියාගෙන අපේ ජීවිතවලට එනකොට මහා ලොකුවට ආදරය කරන්නත් ඒ මිනිස්සුම ආදරය නෑ කියලා අපේ ජීවිතවලින් යනකොට හරිකමක් නෑ කියලා ඒ වේදනාව දරාගෙන ඉන්න අපේ හිත කොච්චර ශක්තිමත් ඇතිද? ආදරේ මම නම් තේරුමක් හොයන්න යන්නෙත් නැති, තේරුමක් දෙන්න යන්නෙත් නැති ගැඹුරු වචනයක්.